හෙලෝ ගයිස් ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඔන්න ඉතින් අදත් ගෙනාවා සුපිරි ගේම් එකක්. හරිද? ඉතින් මේ ගේම් එක නම තමයි පාටි ක්‍රාෆ්ට්. අපි බලමු අද අපිට මේ ගේම් එකෙන් ගන්න තියෙන සුපිරිම එක්ස්පීරියන්ස් එක ගමු. හරිද? ෆස්ට් එක නම් මං හිතුවේ මොකද්ද මේ දැන් ඔයගොල්ලන්ට කියන්නේ මම මෙතෙන් ආයේ පොඩි වැඩකට යාළුවනේ. හරි අපිට ඇකි මේ විදිහට මේ අපිට කැමති කෙනෙක් ඔබලා අපිට ආවේ යාළුවෙක් කරගන්න. ඉතින් මම මෙතනදී අපිට ඕන කෙල්ලෝ යාළුවෝ කරගන්න නැහැ, කොල්ලෝ යාළුවෝ කරගන්න නැහැ, ඕන දේවල් කරන්න. මේ මොකද්ද මේ වෙන්නේ? හරි අපිට ඒ විදිහට වැඩ ටික කරගන්න. හරිද? මේ තියෙන විතර ගෙදරක් අපි මේක ගන්නෙ නැහැ. හරිද? මං ආයේ පොඩ්ඩක් යාළුවෝ ටිකක් හොයාගෙන අනවශ්‍ය දේවල් නෙවෙයි මෙන්න මෙතන ඔය ළමෙක්. හරි අපිට ඒ වැඩ නැහැ. මෙතන තියෙන එක්කනේ. දැන් මේ මුණ්ඩිය මගේ පස්සෙන් එනවා. දැන් මට හින වදයක් කළා තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට කරන්න හැකියි මම ඕක කියන්න හැදුවේ. ඉතින් මේක වෙන ආතල් ගේම් එකක් ඕගොල්ලන්ට පේනවා ඇති. මේක එන අවුලක් නැහැ. හරිද? දැන් අපි බලමු අපි මම ඒක ඕගොල්ලන්ට පෙන්නන්න කියන මට ඉන්ට්‍රෝ එකක් ගන්න බෑ. හරිද? දැන් මේ විදිහට අපි මෙස්සෙල මෙයාව යාළු කරගමු. හරි දැන් මෙයාව යාළු කරගත්තා. දැන් අපිට ඇගි එයා දැන් අපේ පස්සෙන් එනවා රතන. එයා ඔබලා go to work දුන්නා අපේ පස්සෙන් එනවා. හරි අපි දැන් මොකද කරන්නේ? දැන් උන වැස්සක් යාළුවනේ වැඩක් කරන්න බෑ යාළුවනේ. වැස්සක්ම හින්න පටන් ගත්තා. ප්ලේ රුත් යනවා. මෙතන දින කුණු බාස්කට් ඒවා නම් අපිට ඒවා ඇතුලේ සල්ලි දින මට හැම එකක් මතකයි. දැන් මොකද්ද කරන්නේ? ඉතින් යාළුවනේ මේකත් අපිට ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් මේකෙත් අපිට කැමති දේවල් කරන්න හැකි. අන්න අතන ඉන්න මිනිස්සු දෙන්නෙක් අපිට ඒ නිසා තුවක්කුත් තියෙනවා. මේක නිකන් අර මයින්ක්‍රාෆ්ට් ග්‍රැෆික් කියන්නේ. ඒකට මයින්ක්‍රාෆ්ට් කරන්න නෙවෙයි ඒක වෙන දෙයක් සමානව බෑ. මේ බලන්න හොඳ වාහනක් තියෙනවා. මම මෙයාට මේ වෙඩි දීලා වෙන්නන්නම්. ඔයගොල්ලෝ තුවක්කුවක් තියෙන්නේ මම ඒක යූස් කරන විදිය ඔයගොල්ලන්ට වෙන්නේ. එතනත් කට්ටි ඉන්නවා. ඉතින් වහින නිසා යාළුවනේ හරියට මගේ කටහඬ හෙන්නේ නැතුව ඇති. මේ පාරේ හැම යනවා සුපිරි ලක්ෂරි වණ්ඩි ටික. ඒ වැඩ නැහැ මේ අපි බලමු තා මොනවද තියෙන්නේ කියලා. අපිට මේ බයිසිකල් පදින්නත් ඇයි මෙතන බයිසිකලේ ඔබලා අපිට බයිසිකල් පදින්නත් ඇයි අපි මම දැන් බැරිවේ මට මතක නෑ යාළුවනේ මේ මොනවද කරන්න පුළුවන් කියලා තව අපිට මේ වහිනේ හදාගන්නත් ඇයිනේ මට මතක නෑ අප්පා. හරි ඔන්න යාළුවනේ කොහොම හරි කරලා මොකක් හරි කරගත්ත දැන් ඔන්න අපිට හිම වැටෙනවා. ඒකත් හොඳ යාළුවනේ දැන් ඉස්සරහට මේ නත්තල් සීසන් එක ක්‍රිස්මස් ඒක හැරි මෙතන ඉන්න මිනිහෙක් මුඩ වෙඩි දියලා දාමු ගේ කොයින් ටික අපි එකතු කරගමු. මම මරුවා යාළුවනේ වටේ ඉන්න උන් වෙන කොයින්ස් ටික එකතු කරන්න. හරිද? ඔයගොල්ලන්ට කොහොමද මොකක්ද හිතෙන්නේ මගේ ස්ක්‍රීන් එක ගැන? ඉතින් ස්කින් එක මේ මම දාගත්තා මේ ගේම් එක එනකොට දුන්නෙක් කියලානේ මම හදාගත්තා. හරිද? ස්කින් එක මටම අපිට තාම මේ ස්කින් එක කස්ටමයිස් කරගන්න හැකි මේ විදිහට. අපිට ඇගේ සපත්තු දෙක වෙනස් කරන්න මේ හෙඩ්සෙට් දෙක දාගත්තේ මම. හරි. අපිට පූසේ බල්ලෙක් ගන්නත් ඇයි හරිද? මේ පේන විදිහට පූස බල්ල අපිට යාළුවෝ කරගන්න එකේ කට්ටියත් පස්සෙන් එනවා අපේ. ඉතින් එන ආතල් ගේම් එකක්. එතන තියෙන ලස්සන කාර් එකක් ඒක ඔබන්න දෙන්නේ නැහනේ. කෝ අප්පා. මේ ඉතින් ඔන්න යාළුවනේ මම වෙපන් දෙයක් ගත්තා ඕගොල්ලන්ට වෙනදී මගේ ගාව දැන් වෙපන් තුනක් තියෙනවා හරියටම. අපි ඉස්සෙල්ලා මේවා ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් යාළුවනේ දැක්කනේ මේ සරක කැවසෙන තැන මේ තුවක්කු ටෙස්ට් කරන්න යන්න බෑ. මොකද දන්නවද මේ වටේ ඉන්නවුන් ඒ ගමන විල අපිට තියන්න හදනවා මුන්ට තිබ්බෙත් නෑ අපි. මේ විදිහට ඉතින් අපිට මේකේ විනාඩි 5ක් අතින් දෙන්නේ නැහැ. හරිද? ඔය පේනවනේ ඉතින් කියනකොටම අවිල්ල වෙඩි තියලා ගියා. ඒත් එක්කම අර වටේ ඉන්න උන් ටික සල්ලි ටික එකතු කරනෝනේ. මේ රතු පාට ගන්නේ මට තිබ්බේ. අපි ඩවුන් කරලා ඒක පට ගාලා කොහෙද දුවන්නේ? සද්ද දාලා දුවනෝනේ වෙන්නේ ගමන. හරි යා ඩවුන්. අර තව කෙනෙක් ඇවිල්ලා මේ සල්ලි ටික එකතු කරානේ. මෙයාවත් අයින් කළා දාමු. හරි. එයා දුක් ඩවුන්. හරි ඔන්න දෙන්නම ඉවරයි. මෙයයිනේ තියලා තියෙන්නේ මට පොඩ්ඩක් පැටලුණා යාළුවේදී. මෙයාව ඩවුන් කරගම හරිද? මෙයා මට ඊස් ගෑලා අර දැක්කනේ. කොච්චර ගෙව්වත් අන්තිමේදී දුවන රතු පාට ගයිවරයක් කරා. මෙතන ලොකුවට එච්චර වලියන්නේ නැහැ මේ ඉන්නේ උන්ට කොහොමද මෙතන ආදිපත්‍ය වතුර ගන්න ඕනේ යාළුවේ නැත්තම් අපිට මේ මෙතන වසන්න බෑ. හරිද? දුවන්න දෙන්න ඕන ආයිති. කවුද අර දුවන්නේ? මම දැක්කනේ. ඔන්න දැන් මට කොයින්ස් තියෙනවා 400 ගණක්. සල්ලි මේ 257 ගණන් ගන්න එපා. බයිට් එකක්වත් කන්න බෑ යාළු. හරි මෙතන යාළුවනේ මේ තියෙන සෙඩ් එකක් දුවද? හරිද? සෙඩ් එකක් වගේ තමයි තියෙන ආයරුවේ විශ්ිලා. දැන් ඒ ගමන ගන්න ගේනි. හරි ඉතින් අපේ channel එකට කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරිද? වචනත් පෙරලෙනවා. වීඩියෝ එක දැන් අනිවාර්යෙන් like එකක් දාන්න. ඕක තමයි. ඉතින් ඊළඟට යාළුවනේ හොඳ ගේම් ටිකක් මම ඔයගොල්ලන්ට දෙන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් ඒවත් බලන්න. අපේ පසුගිය මිස් වෙච්ච වීඩියෝ තියෙනවා නම් ඒවත් බලන්න. හරිද? බලන්න බෑ කරන්න බෑනේ යාළුවනේ. මේ බල්ලෝ දෙන්න ගහන්නෙත් නෑ නික. මං හිතුවේ නිකන් අර
පස්සේ ආවම අපිට ගහන්නේ උන්ට ගහයි කියලා කමන්න මේ ඉවරක් කරමු සර ගාලා ඔයා කැමති ගේම් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒවත් දාන්න නැත්නම් මම අනිවාර්යෙන් කියනවා ඕකේ ඉතින් යාළුවනේ ඉස්සරහට ගේන්න ගේම් එකක් අත හිතා ගන්න බෑ ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න මම අච්චර කියනවා වීඩියෝ වල ඉතින් ඊළඟ ඒක නිසා තමයි ගේම් දාන්න පරක්කු වෙන්නේ හරිද ගේම් වීඩියෝ රෙකෝඩ් කරලා දාලා මට ඉතින් හරියට ගේම් එකක් නෑ යාළුවනේ මේ දවස් ටික ගහන්න ඒ නිසා හොඳ ගේම් එකක් කියාගෙන යන්න ඒක තමයි මෙතන නම් භීෂණ ඉවර වෙන්න යන්නේ කොහෙද මෙතනින් මට යන්න දෙන්නේ නැහැ තව එකෙක් ඇවිල්ලා ගහන්න වරන් ගන්නවනේ මම ඉස්සෙම ඔයගොල්ලන්ට මැසේජ් දාලා කියනවා කැමති ගේම් එකක් තියෙනවා නම් කියන්න කැමති ගේම් එකක් තියෙනවා නම් කියන්නේ කියලා කොහෙද ඉතින් නෑනේ ඉතින් යාළුවනේ මේක අපිට ෆස්ට් පර්සන් ගහන්නත් ඇයි කියලා මේ විදියට මේ ෆස්ට් පර්සන් ගන්නකොට එනවා ලයින් එකක් නේ කාර් පැද්දත් ෆස්ට් පර්සන් දිහා දැක්කම පාරින් නැවුම් ඇවිල්ලා මේ පේනවනේ මේ සත්තු දෙන්න මගේ පාසෙන් පාරේ නැහෙනම භීෂණේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති හරි ඔන්න කට්ටිය ටික ඩවුන් එතනත් එක්කෙනෙක් ඉන්නවා මගේ අර මේ තුවක්කුව යාළුවනේ මේ තුවක්කුව නම් චාටර් වගේ ඕලන් නැහැ කොහොම හරි අපි වෙඩි දීමු දැන් මෙන්න මේක ඉවර වෙනකන් ඉන්න බෑ ඉතින් වීඩියෝ එක දැන් ඉවර ලයික් එකක් දාන්න හැමදාමත් කියන්න වගේ channel එක like කරන එක බල subscribe කරන්න හරිද අපිට 2K ගහන්න තියෙන ඉස්සරහට මේට වැඩි හොඳ වෙපන් එකක් නැද්ද මගේ ආ වෙපන් පහක් තුනක් හොය තිබුණා ඔය වාහන වලට යන්න බෑ මුන් ඇවිල්ලා මෙතන මේ වද දෙන්න පටන් ගත්තා හරි අරුන්ට එදුවනෝ අපි බලමු පිගාව මොකද තුවක්කුවක් තිබුණේ මේ මෙතනින් අපිට ඇගියක් යාළුවනේ මේක ඔන්ලයින් ගහන්න නැහැ කිව්වොත් මෙන්න මේ කට්ටිය ඩිස්සල් තියලා දාමු මේ කට්ටිය පාරේ මැද ඉන්න මගේ පාරට එන හැම එකටම දැන් වෙටි දියන් හිතාගෙන ඉන්නේ මෙතන ලස්සන බයිසිකලයක් තියෙනවා බයිසිකල් වල නම් අර ෆස්ට් පර්සන් ඒව නැහැනේ මේ විදිහටම තමයි ඉරේලිය වෙනකොට අමුතුම ලයින් එකක් තියෙනවා ගේම් එක නම් හොඳයි අතර මොකද ගේම් එක නම් සුප්‍රීම ගේම් එකක් අන්න තාර බෑනේ කරන්න යාළු කොහෙද මේ බයිසිකලයක් පදින්න දෙන්නේ නිකන් ඉන්නකොට වෙන තියලා දානවා දැන් මම මේ කට්ටියට කිසි කරදරයක් කරාද ඔයාලට ගැහුවෙත් නෑනේ බලන්න ඕනේ මේ මුංගයන් තුවක්කු හොඳ යාළුවනේ ඒකයි අර අපි ඉක්මනට මැරෙන්නේ හොඳ තුවක්කුවක් තිබ්බනම් හරි මට මගේ ගාව තුවක්කුව දෙකක් තියෙනවා මම තාම දෙක චෙක් කරේ මේ අපිට ගේම් එක දෙනකොටම තියෙන තුවක්කුව යා ඉවරයිනේ ඉවරයි මොකද දැන් ඉතින් ඇවිල්ලා මේ බඩ ගාගෙන ඉන්නවා ඔන්න ඔකයි ප්‍රශ්නේ බලන්න අපි ගාව හොඳ තුවක්කුවක් තිබුණේ මෙන්න මේකනේ මේකනේ තුවක්කුව මේක නම් හොඳ තුවක්කුවක් වගේ ඕනේ පේනවා ඉතින් මේ එහෙන ලස්සන මේකක් තියෙන්නේ එකක් තියෙනවා ලස්සන ඒකට දැක්ක යාළුවනේ ඒ තුවක්කුව නම් මරු හරිද මේ තිබ්බොත් එක පහක් විතර වෙනවා අර පේනවනේ අම්මර්සේ සටසට ගාලා මරන්න නැහැ යාළුවනේ ඉස්සරහට මම මේ මොකද ඩුඩිය ට්‍රාෆ්ට් එකේ වීඩියෝ ටිකක් අඩු කරන්න හිතුවා ඒකත් ඔයගොල්ලෝට කියන්න ඕනේ මේ මගේ හැබැයි මේ channel එකේ views වෙන ගේම් එකක් තමයි ඩියුට් කියන්නේ ඉතින් අර ඔයගොල්ලෝ දන්නවා ඉතින් මගේ YouTube channel එක ඉතින් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මෙතන මොකද මේ තියෙන්නේ පූල් කියලා පූල් එකක් තියෙන්නේ ඉස්සෙල්ලා මෙයා ඉවරයක් කරගමුකෝ හරි දැන් අපිට ඔන්න කොයින්ස් තියෙනවා 487ක් අපේ සල්ලි තමයි 257ම තමයි අපිට යාළුවනේ තව මේ කට්ටියත් එක්ක chat කරන්න නැගි මම ඔයගොල්ලන්ට කිව්වද දන්නේ chat කරන්න නැගි අපිට අන්න මෙතන ඉස්සරහට හොයද යාළුවනේ පාටිය තියෙන්නේ පාටියට යම් ඔයද මහත් ඉන්න මගේ පාටියට හැම එක්කෙනාම විනාශ කරලා දානවා ඉතින් මේ ගේම් එකේ නමත් පාටි ක්‍රාෆ්ට් මේ තියෙන්නේ පාටිය මෙතන ඉන්නවා ලස්සන කට්ටිය ලස්සන අයියලා මේ මොකද්ද මේ වෙන්නේ මම ඔයගොල්ලෝට කියවනේ වීඩියෝ එක පටන් ගන්නකොටත් මේක ඉතින් ආතල් ලෝකයක් කියලා මෙතන මේ ගාඩ්ලා දෙන්නට වෙඩි තියන්න හදන්න එපා මොකද මේ කට්ටිය මේ කට්ටියට වෙඩි තිබ්බයි කියන්නේ පිටර මනාතයි කියන එක මේ කට්ටියට වෙඩි තිබ්බට මැරෙන්නේ නැති වෙන්න මම හිතන්නේ මේ හදලා තියෙන්නේ ඔන්න ගහන දෙපැත්තේ එක්කෙනෙක්ට ගැහුවම ගහනවා ඔය පේනවනේ ඉතින් මෙතන ඉන්නම් බේර් ලයින් එක හරිය අමාරු වැඩක් ඕගොල්ලන්ට වෙනවා ඉතින් අනිවා මෙතන මැරෙනවා අපි සටර ගාලා මෙතනින් කැපෙන්න ඕනේ නැත්නම් අපිට ආයි මේක හෙල්ත් එක පෙන්වන්න කොහෙද මම තාම දැක්කේ නැහැ මේක හෙල්ත් එක පෙන්වන්න කොතනද කියලා හරිද මෙතන ඉන්න කට්ටිය විනාශ කරලා දාන්න අම්මට මේ වෙඩි තිබ අන්න කට්ටිය මම සල්ලි ටික දුන්නෝ කොහෙද මිනිහෙන් මරනු දැක්කන් තේරෙන්නේ මෙතෙන්ට නෝනේ හිටපල්ලා කරන් හිටපල්ලා කොහෙද දුවන්නේ සල්ලි හින්දින් නැද්ද කට්ටිය අම්මසි මේ බල්ලයි පූසයි වැඩක් දෙරෝ යාළුවේ නිකන් ඉන්න දැන් අපි ඔන්න පාටියකට ආවගෙන නටන්න නැතුව නම් යන්න බෑ හරිද නටන ටිකක් දගලලා කියලා යනවාද තුවක්කුව තේ තියාගෙන ලස්සනට නටන්න නැතුව හරි ඕලන්න
වීඩියෝකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරන්න. හරිද? මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවරක් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන හිතේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එකට ඉක්මනට subscribe කරන්න. හරිද? ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.